විසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලබා සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය ඊයේ දිනේදී කොන්දේසි විරහිතව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරද පිළිගෙන තිබුණා. ඒ අනුව වග උත්තරකාර ආගමන හා විගමන පාලකවරයා දඬුවම් නියම කිරීම ජූලි 24 වෙනිදා සිදු කරන බව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දුන්නා. පසුගිය ආණ්ඩුව සමයේ විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ අමාත්‍ය මණ්ඩල තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාටලි චම්පික රණවක සහ එම්.ඒ. සුමන්දිරන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා. පසුව එම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ඉකුත් අගෝස්තු 2 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පැරණි ක්‍රමයේ යටතේම සිදු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ආගමන හා විගමන පාලකවරයා වෙත තවත් අතුරු නියෝගයක් නිකුත් කළා. එහෙත් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය එම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැර තිබූ අතර ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කරමින් ඉකුත් වසරේ සැප්තැම්බර් 25 වනදා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මෙවන් පසුබිමක අදාළ නඩුව යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යලි කැඳවුවා. එහිදී වග උත්තරකාර හර්ෂ ඉලුක්පිටිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කළේ නඩුවේ චෝදනාවට තමන් නිවැරදි කරු යයි වග උත්තරකරු කළ ප්‍රකාශයේ ඉවත් කර ගනිමින් වරද පිළිගන්නා බවයි. සිය වරද පිළිගෙන ප්‍රකාශයක් කිරීමට විත්තිකරු කළ ඉල්ලීමට විනිසුරු මඩුල්ල අවසර ලබා දුන්නා. අනතුරුව අධිකරණය හමුවේ හර්ෂ ඉලුක්පිටිය සිය ප්‍රකාශය සිදු කළා. ස්වාමීනි, මේ චෝදනාවට නිවැරදි කරු බව මං කලින් ප්‍රකාශ කළා. දැන් මම එය ඉල්ලා අස් කර ගන්නවා. මම අදාළ චෝදනාවට වරද කරු බව කියා සිටිනවා. මෙහිදී විනිසුරු යසන්ත කෝදාගොඩ වග උත්තරකරුගෙන් මෙසේ ප්‍රශ්න කළා. මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීමේ තිබෙන බරපතල භාවය ගැන ඔබට දැනුමක් තිබෙනවාද? ඊට හර්ෂ ඉලුක්පිටිය පිළිතුරු දුන්නේ මෙලෙසයි. ස්වාමීනි, අධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් විමසීමක් කළා. එම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් අධිකරණයෙන් වැඩිදුර කරුණු පැහැදිලි කර ගැනීමක් කරගන්නා ලෙස එහිදී උපදෙස් ලැබුණා. අධිකරණයෙන් පැහැදිලි කිරීමක් ලැබෙන තෙක් එම අතුරු තහනම් නියෝගය අනුව කටයුතු නොකරන ලෙස එවක අමාත්‍යාංශ ලේකම්වරයා මට දැනුම් දුන්නා. මම ඒ අනුව කටයුතු කළා. ඒ අවස්ථාව වන විටත් මම පූර්ව විශ්‍රාම යාමට ඉල්ලීමක් කර තිබුණා. වෙනත් ආයතනයකට ස්ථාන මාරුවක්ද ඉල්ලා තිබුණා. එහිදී විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා යලි ප්‍රශ්න කළේ මෙම අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකරන ලෙස ඔබට ඉහළ අධිකාරියකින් බලපෑමක් තිබුණද යන්නයි. ස්වාමීනි, නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබෙන තෙක් එම අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකරන ලෙස අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක මට උපදෙස් දුන්නා. ඒ සම්බන්ධයෙන් වාචික මෙන්ම ලිඛිත දැනුම් දීමකුත් සිදු කළා. යනුවෙන් හර්ෂ ඉලුක්පිටිය පිළිතුරු ලබා දුන්නා. මෙහිදී අලිත් ප්‍රශ්නයක් මතු කළ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ඔබ කියා සිටින්නේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මත අදාළ අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකළ බව නේද? ඔහුගෙන් උපදෙස් ලැබුණේ කවදද? ඊට පිළිතුරු ලෙස හර්ෂ ඉලුක්පිටිය ස්වාමීනි, මට දිනය හරියටම මතක නැහැ. මා විදේශගත වීමට පෙර ඒ ලබා දුන්නේ. නමුත් වාචිකව හා ලිඛිතව එම උපදෙස් ලබා දුන්නා. යයි කියා සිටියා. අනතුරුව විනිසුරු මඩුල්ල මේ සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවයන්ගෙන්ද කරුණු විමසීමක් කළා. එහිදී පෙත්සම්කාර පාර්ශවයක් ලෙස නීතිඥ රවුෆ් හකීම් මහතා කියා සිටියේ මෙම ක්‍රියාව වග උත්තරකරුගේ අවශ්‍යතාව මත සිදු වූ කටයුත්තක් නොවන අතර අදාළ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම නිසා ජාතික ආර්ථිකයට විශාල පාඩුවක් සිදු වූ බවයි. එබැවින් දඬුවම් නියම කිරීමේදී එම කරුණද සැලකිල්ලට ගන්නා ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. පෙත්සම්කාර පාටලි චම්පික රණවක අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම විද්‍යුත් විසා ගනුදෙනුව නිසා සිදුවී ඇති අලාභය රුපියල් කෝටි 331ක් බව මීට පෙර ගණන් බලා තිබුණද අදාළ අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම නිසා එම පාඩුව තවත් වැඩි වී ඇති බවයි. ඉන්නතුරුව හර්ෂ ඉලුක්පිටියගේ නීතිඥවරයා තම සේවාදායකයා ඔහු වැරදි කාලයේ වැරදි තනතුරක කටයුතු කිරීම නිසා මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත වූ අතර ඔහු වරද පිළිගෙන ඇති නිසා ලිහිල්ව කටයුතු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වග උත්තරකරුට දඬුවම් නියම කිරීම පිළිබඳ තීන්දුව ජූලි 24 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළා.